මම ඒක එහෙම සවිස්තරාත්මකව දැනගත්තේ අපේම එක ෆිසිකල් ක්ලාස් එකක මේ ළමයෙක් අපෙන් ඇවිල්ලා අහලා තියෙනවා මේ ඔය හෑන්ඩ් බිල් බෙදනවා හරි නැත්නම් මොකක් හරි මේ ජොබ් නැද්ද පාර්ට් ටයිම් ජොබ් කියන්නේ කීයක් හරි හොයාගන්න පුළුවන් වැඩ නැද්ද කියලා 23 විභාගෙ ලියන්න ඉන්න කොල්ලෙක්. මම කොල්ලගේ අනන්‍යතාවය ලොකුවට කියන්න යන්නේ නැතුව ඉන්න. නමුත් මම දන්නවා ඌ ගැන ඌගේ තියෙන එකත් එක්ක එයාගේ හැසිරීමට ආවත් එක්ක එහෙම කවුරුත් දැනගතතුට අදාළත් නැහැ. හරිද? උට තියෙන්නේ වෙන ඇත්ත ටාගට්. ඒ කියන්නේ පුහු දේවල් නෙවෙයි ඌ වැලියුස් කියලා හිතාගෙන ඉන්නේ. ඌ වැලියු කියන්නේ තමන්ව. තමන්ගේ අනාගතයට තමයි ඌ වැලියු එක දෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ගොඩක් ඔය වයස ළමයි වැලියු එකක් දෙන්නේ අඳින පළඳින විදිහට තමන් පාවිච්චි කරන ෆෝන් එකට අර ඒ වගේ අර තමන්ගේ නොවන දෙයක් ඔය ඇඳුම් උබලා ගත්තවනේ වෙන ගෙවල් වලින් අරන් දීපුවානේ. ඔය පාවිච්චි කරන ෆෝන් නම් මනම් සාමාන්‍යයෙන් ඉතින් ගෙවල් වලින් අරන් දීපුවාගෙන ඔය රඟන්නේ. ඒකට අර ඒ ටික තමයි වෙන කැටයන් කියලා හිතාගෙන ඉන්නේ. එහෙම නැතුව මේ කොල්ලා මේ අර සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ මගේ රිවිෂන් එක තියෙනවා නම් මගේ රිවිෂන් එකට එයා හෑන්ඩ් බිල් බෙදන්නේ සාමාන්‍යයෙන් දැන් ඔයගොල්ලෝ දන්නවනේ එක පන්තියක් තියෙනකොට ඒ පන්තිය ගාව වෙනත් විෂයන්ගේ හෑන්ඩ් බිල් බෙදන්න පුළුවන් නේ. ඒතර ඒගොල්ලෝ පන්තියට එන්න කලින් හෑන්ඩ් බිල් එකක් බෙදලා වෙන මොකක් හරි පන්තියකට දාලා හෑන්ඩ් බිල් එකක් බෙදලා මේ ඌ ඊළඟට ගිහිල්ලා වාඩි වෙන පන්තියේ ඒ පන්තියට එන ළමයින්ට හෑන්ඩ් බිල් එක බෙදලා ඌ ඊට පස්සේ පන්තිය පටන් ගන්න පොඩි වෙලාවක කියන්නේ හෑන්ඩ් බිල් බෙදෙන එක ටිකක් එහාට යනවනේ. පන්තිය පටන් ගන්න චුට්ටකින් ඇවිල්ලා වාඩි වෙන්න. টොප් 10 ඉන්න කොල්ලෙක්. හරිද? يعني පොඩි කාලේ තාත්තා නැති වෙලා අම්මත් ලොකුවට බලන්නේ නැතුව ඉතින් මම කතන්දරේ හරියටම සවිස්තරාත්මකව දන්නේ නැහැ. ඒ නිසා මම කියන එකේ පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. දැනට මම හිතන්නේ කවුරු හරි නෑදෑ කෙනෙක් කර එහෙම තැනක ඉන්නේ. කණ්ඩ බොණ්ඩේ කරෙන් මෙන් හම්බෙනවා. නමුත් පන්ති වලට අවශ්‍ය ක්ලාස් වීසා නම් සියල්ල ඌ ඔය වගේ වැඩ කරලා හොයාගන්න. සමහරක් වෙලාවට පන්තියේ අර ඉවර වෙන්න චුට්ටකට කලින් ඒ කියන්නේ දැන් හිතන්නකෝ ක්ලාස් එකක් ඉවරනවා කියලා 12ට. ඒතර ආයෙ පන්තියක් එකට පටන් ගන්නවා නම් ඉන්ටර්වල් එකේ ඔය හෑන්ඩ් බිල් බෙදෙන වැඩේ වෙනවනේ. මූ පොඩ්ඩක් 11:50ට විතර සමහරක් කරලා නැගිටලා යනවා. ඊළඟ ඉන්ටර්වල් එකේ ගිහිල්ලා වෙන පන්තියකට හෑන්ඩ් බිල් බෙදලා ආයෙ ඊට පස්සේ පන්තියට ඇවිල්ලා වාඩි වෙන්න. එහෙම කරන කොල්ලෙක්. හරි. මාර මොරාල් කොල්ලෙක්, ෆුල් මොරාල් කොල්ලෙක් ෆ්‍රී කාඩ් දෙන්න ඇහුවට ගන්න නැහැ. ෆ්‍රී කාඩ් එපා මට වැඩක් දෙන්න මං ඒ වැඩේ කරන්නම් ඒකට මට ගෙවන්න මං ඒකෙන් කාඩ් එක ගන්න. එහෙම ඉන්න. සහ උට ඉන්නවා සුපිරි යාළුවෝ ටිකක්. මම මේ කතාව මං බොහෝ විට ඌ මේ මීටින් එකේ ඇති සහ යාළුවෝ ටික අහන් ඇති. මේ උන් දන්නවා මම මේ කවුරු ගැනද කියන්නේ කියලා. උට සුපිරි මේ යාළුවෝ ටිකකුත් ඉන්නවා. උන් ටික තමයි අරුව ඇදගෙන යන්නේ. ෆස්ට් ෂයි එක හරියට කරගන්න වෙලා නැහැ. මං දන්න විදිහට මේ මොකක් හරි ප්‍රශ්නයක් නිසාම තමයි කලින් ෂයි එක එක්ක ස්කිප් කළා නැත්නම් හරියට කරගෙන නැහැ. කොහොමද දැන් සෙකන්ඩ් ෂයි එක කරනවා. টොප් 10 ඉන්නවා සාමාන්‍යයෙන් හැමදාම වගේ මුල් 20 ඇතුලේ අනිවාර්යෙන් කරගෙනවා. ඔය වැඩ ඔක්කොමත් කරලා ඇවිල්ලා කොල්ල වැඩේ කරන්න. එහෙම උන් ඉන්නේ.